අතීතේහි වනාහි කිසියම් අසපුවක මහා ඍෂිවරයෙක් වාසය කළා. ඔහු අතිශය දක්ෂ වගේම බොහෝ බුද්ධිමත් කෙනෙක්. මේ මුනිවරයා දක්ෂ ආචාර්යවරයෙකු ලෙස ඒ ජනපදයේ සියල්ලන්ගේම ගෞරවයට හා පිදීමට පාත්‍ර වුණා. කල්ගත වෙත්ම ඒ මහා ඍෂිවරයා මහලු බවට පැමිණියා. එක් දිනක් තමාගේ මරණය ආසන්න වී ඇති බව දැන ඔහු තම දරුවන් කැඳවා මෙහෙම කිව්වා. "ප්‍රිය දරුවනි, මම මේ මිනිස් ලොවින් දෙව්ලොවට පිටත් වීමට නියමිතයි. කවුරුවත් මාගේ මරණයට ශෝක කරන්න එපා. ඊශ්වරයාගේ කරුණාවෙන් සැපසේ මේ ශරීරය අත්හැරීමට මට හැකි වී තිබෙනවා. නුඹලා මෙම අසපුවෙහි ධර්මානුකූලව ජීවත් වෙන්න. මාගේ පුත්‍රයන් වන නුඹලා අතර කවදාවත් මතභේදයක් උපදින්න එපා. සෑම විටම සමගිව කටයුතු කරන්න." එසේ පවසා සමගියේ බලය දැන්ම පෙන්වන්නෙමි යනුවෙන් කියමින් ඒ මහා ඍෂිවරයා දරමිටියක් ගෙන එන්නට පුතුන්ට නියෝග කළා. පුත්‍රයන් විසින් දරමිටිය ගෙන ආපසු ඍෂිවරයා මෙහෙම කිව්වා. "පින්වත් දරුවනි, නුඹලා මේ දරමිටිය එක් එක් අය බැගින් කඩන්න උත්සාහ කර බලන්න." එවිට පුත්‍රයන් තිදෙනාම එක් එක් අය බැගින් දරමිටිය කඩන්න උත්සාහ කළා. නමුත් කිසිවෙකුටත් එම දරමිටිය කඩන්නට නොහැකි වුණා. ඉන්පසුව ඒ මහා ඍෂිවරයා දරමිටියෙන් දර වෙන වෙනම ගෙන කඩන්නට ඔවුන්ට අණ කළා. එවිට පුත්‍රයන්ට එක් එක් දරලි ඊතා පහසුවෙන් කඩන්නට හැකි වුණා. එය දැක ඒ මහා ඍෂිවරයා මෙසේ කිව්වා. "දරුවනි, මෙයයි සමගියේ මහිමය. නුඹලා එක්ව සිටින තුරු කිසි සතුරෙකුටවත් නුඹලා විනාශ කිරීමට හැකි නොවන්නේය. නමුත් නුඹලා අසමගි වූ දා පහසුවෙන්ම විනාශ වන්නෝය. එහෙයින් මෙම පඬිවදන සිත තුල දරාගෙන සෑම විටම සමගිව ජීවත් වන්න." එසේ උපදෙස් දී ඒ මහා ඍෂිවරයා මරණයට පත් වුණා.